ඉතින් අද උදේට පැස්ටා කමු කියලා හැමෝම කතා වුණා. ඉතින් උදේට මේ පොඩි කට්ටියක් කැමති පැස්ටා කන්න. ඉතින් වෙනසකටත් එක්ක අද පැස්ටා හදන්න තමයි හදන්නේ. ඉතින් ඒකේ වීඩියෝ එකක් තමයි අද ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඇත්තටම මේ පැස්ටා මම කොහොමද මගේ විදිහට හදන්නේ කියලා ඔයාලට බලන්න පුළුවන්. මම හදන ක්‍රමේ. ඉතින් ඔයාලා පැස්ටා එක විදිහට හදනවා ඇති. මේ ඉතින් මම හදන විදිහ. ඉතින් බලන්නකෝ ඔයාලත් මේ විදිහටද හදන්නේ නැත්නම් ඊට වඩා වෙනස් විදිහකටද කියලා. ඉතින් මම මේ වතුර එකක් ලිපේ තියාගෙන ඒක වතුර එක උණු වීගෙන එනකොට මම පැස්ටා ටික ඒකට දාගත්තා. පැස්ටා ටික තැම්බෙන්න. ඊට පස්සේ ඒකට තව ලුණු ටිකක්. ලුණු තේ හැඳි දෙකක් වගේ දාගත්තා පැස්ටා එකට. මොකද අද අපි ගෙදර 4 දෙනාටම ඇති වෙන්න පැස්ටා අරගත්තා. උදේට කන්න නිසා මේ ගෙදර 4 දිනටම ඇති වෙන තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ග්‍රෑම් 400 පැකට් එකම ගත්තෙත් නැහැ. ඒකෙන් සාමාන්‍යයෙන් ග්‍රෑම් 300ක් වගේ තමයි ගත්තේ. ඊට පස්සේ ඉතින් මම ඒ ටික තැම්බෙනකන් කැරට් ටික එතකොට ලීක්ස් ටික ඒ ටික කපා ගන්න හිතුවා. ඉතින් මම කැරට් ටික සුද්ධ කරගෙන ඒකත් පැත්තකින් තියාගත්තා. ඊට පස්සේ සුදු ලුණු දැම්මහම එන සුවඳ ඒ රසය හරිම හොඳයි. ඉතින් මේ ගෙදර හැමෝම කැමති සුදු ලුණු දාලා පැස්ටා හදනවට. ඉතින් ඒ නිසා මේ සාමාන්‍යයෙන් අපි රයිස් හදනකොටත් දානවනේ. ඒ හින්දා සුදු ලුණු ටිකක් ඊට පස්සේ රම්පේ ටිකක් ඒ ටික තමයි මම මේ දැන් ලෑස්ති කරගන්නේ පැස්ටා එක තැම්බෙනකම්. සුදු ලුණු පොඩියට කපා ගත්තා. ඊට පස්සේ කැරට් ටිකත් හීනියට ලියාගත්තා. හරි ඒ ටික තමයි මම දැන් ලෑස්ති කරගත්තේ. දැන් මම අරගෙන තියෙනවා සුදු ලුණු ඊට පස්සේ රම්පේ කැරට් ඒ ටික තමයි ගත්තේ. හැබැයි මම පැස්ටා එකට සාමාන්‍යයෙන් මේ ලුණු නම් දාන්නේ නැහැ. ලුණු දානවා සමහර කට්ටිය හදනකොට. මම නම් ලුණු එකතු කරගත්තේ නැහැ. ඊට පස්සේ මම ලීක්ස් ටිකකුත් කපා ගත්තා. හොඳට සෝදලා ලීක්ස් වල මේ වැලි එහෙම තියෙනවානේ. ඒව යන්න හොඳට හොදලා ලීක්ස් ටිකකුත් කපා ගත්තා. ඊට පස්සේ මම තාච්චිය ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් එකතු කරලා ඒ තෙල් ටික හොඳට රත් වීගෙන එනකොට ඒකට මම අර කපාගත්ත සුදු ලුණු ටික ඊට පස්සේ රම්පේ ටික ඊට පස්සේ මම තව එකතු කරගෙන තියෙනවා කුරුඳු පොතු 2-3ක් ඒ ටික එකතු කරගත්තා. ඊට පස්සේ ඒ ටික වැඩි ගින්දර වැඩි කරගන්න නැතුව ලිපේ මද ගින්නේ ටික වෙලාවක් අර සුදු ලුණු ටික එහෙම රන්නන් පාට වෙනකම් ටිකක් බෙද ගන්න ඕනේ. සුදු ලුණු එකේ තොර රම්ප එකේ සුවඳ එනකොට මම මේකට කැරට් ටික එකතු කරගත්තා. ඊට පස්සේ මම කපාගත්ත කැරට් ටික එකතු කරගන්නවා. ඒ කැරට් ටිකත් මේ අර රම්පේ ටික එතකොට සුදු ලුණු ටික ඒ ටික බෙදුනට පස්සේ තමයි එකතු කරගත්තේ. කැරට් එකත් අඩු ගින්දරේ තමයි පොඩ්ඩක් බෙද ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට මම ලුණු කුඩු ටිකක් ලුණු මම ගත්ත ප්‍රමාණය අනුව ලුණු තේ හැඳි එකයි කාලක් වගේ ගත්තා. ඔයාලා ඉතින් රස අනුව ලුණු එකතු කරගන්න පුළුවන්. මම අද ගත්තේ පැස්ටා ග්‍රෑම් 400 පැකට් එකෙන් ග්‍රෑම් 300ක් වගේ තමයි හදන්න ගත්තේ. ඉතින් ඒ ප්‍රමාණයට ඇති වෙන මම ලුණු ඊට පස්සේ ගම්මිරිස් එකතු කරගත්තා. ගම්මිරිසුත් ඔයාලට ගම්මිරිස් කුඩුත් ඔයාලගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. මොකද මේ මම පොඩි අයත් කන හන්ද බබාලත් කන හන්ද ගොඩාක් ගම්මිරිස් එකතු කරගත්තෙත් නැහැ. ගොඩක් සැර වුණාම පොඩි අය කන්න කැමති නැහැනේ. ඒක නිසා මම ගොඩාක් ගම්මිරිස් එකතු කරගත්තෙත් නැහැ. ඊට පස්සේ කැරට් ටික පොඩ්ඩක් තාච්චියේ වටේට කරලා අර තෙල් ටික පෑදෙනවානේ. ඒ පෑදෙන තෙල් ටිකටම මම බිත්තර 2ක් දාගත්තා. ඊට පස්සේ බිත්තර 2 මේ කැරට් එක්ක එකපාර මිශ්‍ර කරන්නේ නැතුව පොඩ්ඩක් බිත්තර 2 වෙනම චුට්ටක් තැම්බෙනකන් තියලා බැදෙනකන් තියලා තමයි
කැරට් එකත් එක්ක මිශ්‍ර කරගන්න ඕනේ. ඒකටත් ලුණු ටිකක් එකතු කරා බිත්තරයකට. මේ ගානට වගේ ආවට පස්සේ මම එකතු කරගත්ත කෑලි මිරිස් ටික. කෑලි මිරිස් වලට අත්‍යවශ්‍ය නැහැ. ඉතින් එකතු කරගන්න එක මම ඉතින් පොඩ්ඩක් එකතු කරා. මොකද ගම්මිරිස් කුඩු ටිකක් දාපු නිසා කෑලි මිරිසුත් ගොඩාක් එකතු කරගත්තේ නැහැ. ටිකයි දාගත්තේ. ඊට පස්සේ ඒ ටික අර බිත්තර ටිකක් තැම්බුණාට පස්සේ හොඳට බැදුණාට පස්සේ ඒ ටික එකට මිශ්‍ර කරගත්තා. ඊට පස්සේ මම තක්කාලි සෝස් ටිකක් ඒ මිශ්‍රණයටම දාගත්තා. තක්කාලි සෝස් එකත් ඉතින් ඔයාලට කැමති නම් දාගන්න පුළුවන්, නැත්නම් දාන්න නැතුව ඉන්නත් පුළුවන්. තක්කාලි සෝස් එක දැම්මහමත් රසයි. ඊට පස්සේ මම ඒකට වතුර පෙරාගත්ත පැස්ටා ටික එකතු කරා. ඉස්සෙල්ලම පොඩ්ඩක් භාගයක් වගේ තමයි එකතු කරගත්තේ. ඊට පස්සේ ඒ ටික හොඳට මිශ්‍ර කරා. ඒ ටික හොඳට මිශ්‍ර කරලා ඊට පස්සේ ඉතුරු පැස්ටා ටිකත් මම ඒකට එකතු කරගත්තා. දැන් ඔයාලට පේනවා ඇති පැස්ටා එක මේ විදිහට තමයි තියෙන්නේ. අඩු ගින්දරේ තාම තියෙන්නේ ලිප. අඩු ගින්දරේ මම මේ පැස්ටා එක හොඳට මිශ්‍ර කරගත්තේ. මම තව සෝස් ටිකක් එකතු කරගත්තා. මේකට මම තක්කාලි සෝස් වගේම සෝයා සෝස් ටිකකුත් දැම්මා. සෝයා සෝස් එකත් අපි රයිස් හදනකොටත් දානවනේ. එතකොටත් රසයි. ඊට පස්සේ තමයි මම අර කපාගත්ත ලීක්ස් ටික දාගත්තේ. ඒකත් ටිකක් එකතු කරලා ඒ ටික හොඳට මිශ්‍ර වුණාට පස්සේ ඉතුරු ලීක්ස් ටිකත් එකතු කරා. ඊට පස්සේ මම පොඩ්ඩක් අර මැගි සුප් කැටයක කුඩු ටිකකුත් එකතු කරගත්තා. රස වෙන්න. පැස්ටා එකේ රස අනුව මම තව ලුණු ටිකක් එකතු කරගත්තා. මොකද ලුණු අඩු වුණාම කන්නත් බෑ රස නැති නිසා. අපිට එකපාරම ලුණු ගොඩාක් එකතු කරගන්න නැතුව මේ විදිහට බලලා ලුණු එකතු කරගන්න එක හොඳයි. මොකද ලුණු වැඩි වුණොත් එහෙම මේ මුකුත් කරගන්න බෑනේ. ඒක නිසා අපි රස බලලා තව ලුණු මදි නම් ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. දැන් ඉතින් ඔන්න අපේ පැස්ටා එක හරි. ඉතින් අද උදේට අපි කෑවේ පැස්ටා.